රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 යටතේ නිවාඩු ලබාගත් නිලධරයන්ට සුවිශේෂී වූ චක්‍රලේඛයෙන් නිකුත් කරා 2025/12 5වන දින. ඒ අනුව 2025/12 5වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 5 චක්‍රලේඛයෙන් නිකුත් කරනු ලැබුවා. ඒ මගින් අදාළ මේ වෙනකොට බලපැවැත්වමින් පැවතුණු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 යටතේ ජ්‍යෙෂ්ඨතාවය හා විශ්‍රාම වැඩිපට නැත්නම් විශ්‍රාම වැඩිපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට ලබා ගැනීමට හැකියාව තිබූ දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම අත්හිටුවීමට තීරණය කරා. ඒ අනුව විශේෂ කාරණා කිහිපයක් ඒම චක්‍රලේඛයේ සඳහන් කරලා තිබුණා. දැනට 2022/6/22 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 හා ඊට අනුශාංගික චක්‍රලේඛ විධිවිධාන අනුව දේශීය විදේශීය නිවාඩු ලබා සිටින නිලධරයන්ට හා දැනට අනුමත කර ඇති නිවාඩු කාල සීමාවට පමණක් අදාළ වන පරිදි එම නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා තියෙනවා. ඒ අනුව මීට පෙර ඒ කියන්නේ 2025/12 5ට පෙර අනුමත කරගෙන තියෙන නිවාඩු වලට බාධාවක් නැහැ. ඊට පෙර විදේශගත වෙලා දේශීයව නිවාඩු අනුමත කරගෙන ඒ සිටින නිලධාරියන්ට හැර ඉන් අනතුරුව නිවාඩු අනුමත කිරීම සිදු කළ නොහැකි බව මෙම චක්‍රලේඛය මගින් දක්වලා තිබුණා. ඒ අනුව දැනට දේශීය විදේශීය නිවාඩු අනුමැතිය ලබා එම නිවාඩුව ගත කිරීමට අපේක්ෂාවෙන් සිටින නිලධරයන් ඉහත චක්‍රලේඛ විධිවිධාන අනුව දැනට අනුමත කර ඇති කාල සීමාවට අදාළ වන පරිදි එම නිවාඩුව ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියන කාරණාව සඳහන් කරා. ඒ වගේම විදේශීය නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් පමණක් පහත පරිදි කටයුතු කරන්න පුළුවන් කියන කාරණාව සඳහන් කරා. ඒ අනුව 2022/6/22 දිනේදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 හි ක වගන්තිය සඳහන් අමාත්‍යාංශ කමිටුව වෙත දැනට ඉදිරිපත් කර ඇති සියලුම අවශ්‍යතා සපුරා ඇති නව නිවාඩු අයදුම් පත්‍ර, නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම් පත්‍ර සඳහා නිවාඩු අනුමත කිරීම, නිවාඩු දීර්ඝ කිරීම. ඒ කියන්නේ 2025/12 දින වෙනකොට නිවාඩු අනුමත කිරීමේ කමිටුව වෙත ඉදිරිපත් කරලා තියෙන සම්පූර්ණ නිවාඩු, ඒ කියන්නේ ගැටලු අංග සම්පූර්ණ නොවන නිවාඩු අයදුම් පත්‍ර හැර සම්පූර්ණ කරන ලද නිවාඩු අයදුම් පත්‍ර සඳහා අනුමැතිය ලබා දෙන්න පුළුවන් කියන කාරණාව සඳහන් කරලා තිබුණා. සියලු අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති මෙන්ම ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛනවල අඩුපාඩු සහිතව ඉදිරිපත් කර ඇති නව නිවාඩු අයදුම් පත්‍ර, නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම් පත්‍ර නැවත සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීම, නැවත සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියන කාරණාව සඳහන් කරා. යම්කිසි අඩුපාඩුවක් අදාළ ලිපි ලේඛනවල තියෙනවා නම් ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන නිවාඩු ගැත්තොත් එහෙම නිවාඩු අයදුම් පත්‍ර සඳහා කියන්නේ සම්පූර්ණ වශයෙන් අඩුපාඩුවකින් තොරව අදාළ කමිටුව වෙත ඉදිරිපත් කරලා තියෙන නිවාඩු සඳහා අනුමැතිය ලබා දීම 2025/12/31 දිනට පෙර අවසන් කළ යුතුයි කියන කාරණාව සඳහන් කරලා තිබුණා. දේශීය නිවාඩු සඳහා ඉදිරිපත් කර ඇති නිවාඩු අයදුම් පත්‍ර සඳහා අනුමැතිය ලබා නොදීම. මේ වෙනකොටත් අනුමැතියක් ලැබී නැතිව අදාළ කමිටුව වෙත ඉදිරිපත් කරලා තිබුණත් දේශීය නිවාඩුවක් නම් ඒ සඳහා අනුමැතිය ලබා දෙන්න ලබා නොදිය යුතුයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සියලුම කාරණා, ඒ කියන්නේ සියලුම නිවාඩු සම්බන්ධ කරුණු විශේෂයෙන්ම නව නිවාඩු අයදුම් පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම් පත්‍ර බාර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු අතර 2026/1 දිනින් පසු 2022/6/22 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 හා ඊට අනුශාංගික චක්‍රලේඛ විධිවිධාන අනුව රජයේ නිලධාරීන්ට නිවාඩු අනුමත නොකළ යුතුයි කියන කාරණාව මෙම චක්‍රලේඛය මගින් පැහැදිලි